සුබ උදෑසනක්. අද 2569 වූ නවම් මස 22 වන ඉරුදිනයි. ඔබ මේ එක්ව සිටින්නේ බෝසත් දම්හඬ ටීවී පුවත් විකාශයත් සමගයි. අද දිනේ ඔබ වෙත පුවත් රැගෙන එන මම 10 ශ්‍රේණියේ රන්දිනී නිමන්සා. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. 2025 දහම් පාසල් රජයේ ශ්‍රේණි විභාගයේ ප්‍රතිඵල නිකුත්වේ. ජාත්‍යන්තර මව් භාෂා දිනය ඊයේ දිනට ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ වසර 9කට පසු පැවැත්වෙන උපසම්පදා විනය කර්මයට රාජ්‍ය අනුග්‍රහය. දැන් එම පුවත් සිරස්තල සවිස්තරාත්මකව පසුගිය 25 වන දින පැවති දහම් පාසල් රජයේ ශ්‍රේණි විභාගයේ ප්‍රතිඵල ලබාගත් සියලු සිසුවියන් හට බෝසත් දම්හඬ ටීවී මාධ්‍ය ඒකකයෙන් උණුසුම් සුබ පැතුම් එක් කරන්නෙමු. ජාත්‍යන්තර මව් භාෂා දිනය සෑම වසරකම පෙබරවාරි 21 වන දිනට මේ සමරුණු ලබන්නේ භාෂාමය විවිධත්වයේ සැමරීම සඳහා හා ලොව පුරා රටවල් වල විවිධ භාෂා සුරැකීමේ වැදගත්කම දැනුවත් කිරීම සඳහායි. 1999 දී පෙබරවාරි 21 වන දින ජාත්‍යන්තර මව් භාෂා දිනය ලෙසට ප්‍රථමයෙන්ම පත් කරනු ලැබුණි. වසර 9කට පසු ශ්‍රී ලංකා මහා විහාර වංශික අමරපුර මහානිකායේ රාජ්‍ය උපසම්පදා මහා උත්සවය පැවැත්වීම සම්බන්ධව මූලික සාකච්ඡාව 19 වන දින ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණි. දැන් දහම් පාසල් විශේෂ පුවත්. පසුගිය සතියේත් සුපුරුදු පරිදි අප ශ්‍රී මහින්ද දහම් පාසල පැවැත්වුණි. එදින අප ශ්‍රී මහින්ද දහම් පාසලට පැමිණි නවක සිසුවියන් පිළිගැනීමේ උත්සවයක් පැවැත්වුණි. ඉන්පසු සුපුරුදු පරිදි ඉගෙනුම් කටයුතු සිදු කර දහම් පාසල දහවල් 12ට නිමා විය. එම පුවතත් සමගින් අද දිනට නියමිත පුවත් විකාශය අවසానයි. ඔබ සැමට සුබ සතියක්. ආයුබෝවන්.